Hi guys, welcome to Reels of Mal. ඉතින් අද පොඩි අන්බොක්සින් වීඩියෝ එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. සෑහෙන කාලෙක ඉඳලා අපි ගන්න ආසාවෙන් බලාගෙන හිටපු කැමරා ඉක්විප්මන්ට්ස් ටිකක් අද අපි ගිහලා ගත්තා. අපි ගාව තියෙනවා DJI mic mini එකක්. ඊට පස්සේ Insta360 X5 කැමරා එකක් අපි ගත්තා. ඒකට selfie stick එක, ඒකට ආපු memory card එක තියෙනවා. ඉතින් මේ ටික තමයි අපි අන්බොක්ස් කරන්න හිතාගෙන ඉන්නේ. මේ අතරම ගොඩාක් ලොකු දේවල් නෙමෙයි. නමුත් ඕනම content creator කෙනෙක් තමන්ගේ වීඩියෝ එකක් එයාගේ audience එකට තමන්ට පුළුවන් පරිම ලස්සනට තමයි දෙන්න try කරන්නේ. ඉතින් මේ ඔක්කොමත් අපි ගෙනාවේ ඒ බලාපොරොත්තු වෙන තමයි. ඉතින් අපි මුලින්ම unbox කරලා බලමු මෙන්න මේ DJI mic mini එක. මොකද දැන්නමත් ඔයගොල්ලන්ට මම හිතන්නේ ඇහෙනවා ඇති. මගේ voice එකත් එක්ක මේ වටේට තියෙන අනිත් noises, ඊට පස්සේ පාරේ සමහරට වාහන ශබ්ද වෙන්න පුළුවන්, මේ fan zone එකේ තියෙනවා, ඒවා ඇහෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු DJI mic mini එක use කරාට පස්සේ කොච්චර දුරට clear එකට ඔයගොල්ලන්ට audio එක ඇහෙයිද කියලා. මුලින්ම open කරගමු මේක. එන්න තියෙනවා DJI mini mic එක. ගමු අපි එළියට බලන්න. මම ඉස්සෙල්ලා මේ ටික එළියට ගන්නම් ඔක්කොම. ඊට පස්සේ අපි බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. හරියටම. අපිට හම්බෙලා තියෙන handy pouch එකක්. DJI කියලා ගහලා තියෙනවා මේකේ. ඊට අමතරව cables තියෙනවා. mic එකෙන් camera එකට output එක දෙන cable එක තියෙනවා. තව type C cable එකක් තියෙනවා. මම හිතන්නේ ඒක charge කරන්න වෙන්නේ නැති. ඊට පස්සේ තව තියෙනවා windshield හතරක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා documents ටික, manual එක, stickers වගේක් තියෙනවා මම හිතන්නේ තව. finally මෙන්න තියෙනවා charging case එක. DJI ලස්සන charging case එකක් තියෙනවා. open කරාම මෙන්න තියෙනවා DJI mic mini එක receiver එක තියෙනවා. සහ mics දෙකක් තියෙනවා මෙතන. type C adapter එකක් තියෙනවා. මම හිතන්නේ මේක phones වලට use කරන්නේ නේ එක. මෙන්න මේක තමයි box එක ඇතුලේ තියෙන්නේ. ඉතින් mic එක fix කරලා බලමු කොච්චර ලොකු audio difference එකක් තියෙනවද කියලා. right, ඔයගලන්ට දැන් මාව ඇහෙන්නේ මෙන්න මේ DJI mic එකකින්. අපි සාමාන්‍යයෙන් මේ ගානට තියාගෙන කතා කරත්, මේ ගානට තියාගෙන කතා කරත්, තව චුට්ටක් දුරින් තියලා කතා කරා. මං හිතනවා voice එක ඔයගලන්ට කලින්ට වඩා ගොඩක් පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඉතින් ඒකත් පින් කරගෙන අපි ඊළඟට unbox කරන්න හදන්නේ Insta360 X5 කැමරා එක. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. right, මේක ඕපන් කරන විදිහ හිතා ගන්නත් right, සරලයි. right, ඔයගලන්ට මම පෙන්නන්නම් ඇතුළ. මෙතන තමයි manual එක සහ අනිත් දේවල් එක තියෙන්නේ. මේ තියෙන්නේ Insta X5 360 කැමරා එක. මෙන්න මේක. අපි දැනට කැමරා එක මෙතනින් තියාගෙන ඉතුරු දේවල් ටික මොනවද කියලා ඔහොම බලමු. මෙතන user manual එක. මම හිතා ලස්සන pouch එකක් තියෙනවා අපිට ඒකටත්. මේකේ තියෙනවා ඒකේ තියෙනවා type C cable එකක් තියෙනවා. cloth එකක් තියෙනවා ඇතුලේ. ඔය ටික තමයි තියෙන්නේ mainly. ඉතින් box එකේ ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. පිටිපස්ස ගහලා තියෙනවා in the box Insta360 X5, USB-C cable, protective pouch, lens cloth, quick start guide and warranty card. warranty card එකක් තිබ්බ නැද්ද? තියෙනවනේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ මෙතන. selfie stick එකක්. ඔහොමම unbox කරගමු. බලමු ඒක මොන වගේද කියලා. right, මෙන්න මේ වගේ tripod එකක් තියෙනවා. ඒක තමයි selfie stick එකක් ඉන්නේ. මෙහෙම right, අපි බලමු එහෙනම් කැමරා එක
ඔන් කරලා මම මේකේ ක්ලෝස් අප් එකක් ඔයගලන්ට පෙන්නන්නම්. රයිට් එහෙනම් මෙන්න තියෙනවා lenses දෙකක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. අපි කොහොම බලමු කැමරා එක ඔන් කරලා. රයිට් එහෙනම් මෙන්න මෙහෙම තමයි අපි Insta X5 එකේ අන්බොක්සිං එක කරේ. දැන් මේක සෙටප් කරන වැඩි කරගන්න තියෙනවා. ඊට කලින් මේක ගත්ත ෂොප් එකෙන් මට කිව්වා ෆුල් චාර්ජ් කරලා ඊට පස්සේ ෆ්‍රේම් එකක් අප්ඩේට් කරන්නයි. අප්ඩේට් කරන්න කලින් අනිවාර්යෙන් ෆුල් චාර්ජ් එකක් කරලා ඉන්න කියලා. ඉතින් ඒක නිසා දැන් මම ෆුල් චාර්ජ් එකට දානවා. ඉතින් ඉස්සරහට මේ කැමරා එකකින් Reels of Mal YouTube channel එකට සහ තවත් channels කීපයකින්ම ලස්සන වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අනිවාර්යෙන් ඔයගලන්ට අප්ඩේට් එකක් ඉස්සරහට දෙන්න. එහෙනම් මේ වීඩියෝ එක අදට මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඉතින් හැමෝටම ජය වේවා.